ඔයාගේ බෑන්ක් account එකේ රුපියල් ලක්ෂයක්, ලක්ෂ 5ක්, ලක්ෂ 10ක් වගේ සල්ලි තියෙනවනේ. එහෙනම් ඔයාට බැංකුවෙන් වැඩියෙන් කියන්නේ නැති account එකක් ගැන තමයි අද මම ඔයාට කියන්න යන්නේ. මේක විශේෂත්වය තමයි saving account එකක් වගේ ඔයාට සල්ලි ඕන වෙලාවට ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය saving account එකකට වඩා වැඩි ලොකු interest එකක් ඔයාට ගන්න පුළුවන්. මේක තමයි money market account එක. මම personally සම්පත් බැංකුවේ commercial bank එකේ money market accounts දෙකක් use කරන එක නිසා අද theory එකක් විතරක් නෙමෙයි මගේ personal experience එකත් එක්ක මම ඔයාට බැංක්ස් දෙක ගැන කම්පෙයාර් කරලා කියන්නේ. money market account එකක් කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් මේක bank account එකක්. fixed deposit එකක සල්ලි දැම්මොත් සාමාන්‍ය මාස 3 6 9 අවුරුද්ද වගේ කාලයක් වඩා සල්ලි ටික දාලා තියන්න වෙනවා. ওই සල්ලි ටික ගන්න බෑ ගත්තොත් ඔයාට සාමාන්‍ය saving account එක කලින් ගත්තොත් ලැබෙන පොලිය තමයි ඔයාට ගන්න ලැබෙන්නේ. ඉතින් money market account එකේ හිම වෙන්නේ නැහැ. ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක සල්ලි ගන්න පුළුවන්. ඒත් සාමාන්‍ය saving account එකකට වඩා හොඳ interest rate එකක් ලබා ගන්න පුළුවන් මේකේ. ඒ නිසා මම මේ account එක වල describe කරන්නේ සල්ලි lock කරන්නේ නැතුව, idle කරන්නේ නැතුව interest එකත් එක්ක ගන්න පුළුවන් account එකක් ගැන තමයි. ඉතින් අපි ඉස්සෙල්ලාම rates ගැන බලමු. මේ වීඩියෝ එක කරන 2020 අගෝස්තු 19 වෙනිදා වෙනකොට commercial bank money market account එකේ rate එක 7.5ක් වගේ වෙනවා. මේ රේට් එක වීක්ලි චේන්ජ් වෙන්න පුළුවන්. කමර්ෂල් බැංක් එකේ මේ ස්පෙෂල් රේට් එක ගැන රුපියල් ලක්ෂයක මිනිමම් බැලන්ස් එකක් මේන්ටේන් කළොත් විතරයි ඔයාට දෙන්නේ. ඉතින් ඒක නිසා කමර්ෂල් බැංක් එකේ මනි මාකට් account එකක් ඔයාට ඕපන් කරන්න අවශ්‍ය අවම මුදල රුපියල් ලක්ෂයක් විතරයි. ඉන්ට්‍රෙස්ට් එක ඩේලි කැල්කියුලේට් කරලා ඔයාට මන්ත්ලි ක්‍රෙඩිට් කරනවා. සාමාන්‍ය මන්ත් එන්ඩ් එකේදී තමයි කමර්ෂල් බැංක් account එකට සාමාන්‍යයෙන් සල්ලි මේ වගේ පොලිය ඔයාට ලැබෙන්නේ මන්ත්ලි ඔයාට ලැබෙනවා. හැබැයි ඩේලි මේක කැල්කියුලේට් කරනවා. ඉතින් ඩේලි වගේ බැලන්ස් එක වෙනස් වීම අනුව ඔයාට මේකේ පොලියක් ගන්න පුළුවන්. සම්පත් බැංක් account එකේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. හැබැයි සම්පත් බැංක් money account එක ඕපන් කරන්න ඔයාලට initial deposit එක රුපියල් ලක්ෂ 5ක් විතර වගේ ඕන වෙනවා. හැබැයි මේක හොඳට මතක තියාගන්න ඕන. රුපියල් ලක්ෂ 5ක් දැම්මා කියලා දැනට තියෙන 7%කට වඩා වැඩි money market rate එක ලැබෙන්නේ නැහැ ඔයාලට. 2026 අගෝස්තු 17 වෙනිදා සිට සම්පත් රේට්ස් අනුව රුපියල් මිලියනයට වඩා අඩු බැලන්ස් එකකට සාමාන්‍ය 2%ක්, රුපියල් මිලියන සිට මිලියන 20ට අඩු බැලන්ස් එකකට 8.2%, රුපියල් මිලියන 20ට ඉහළ යන්න 7.5%. ඒ කියන්නේ මෙතන ඉනිෂියල් ඩිපොසිට් එක සහ හයි ඉන්ට්‍රෙස්ට් ක්වොලිෆයින් බැලන්ස් එක දෙකක්. මේ ඩිෆරන්ස් එක ගොඩක් අය දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා සම්පත් බැංක account එකේ money market account එකක් ඕපන් කරනවා නම් ටිකක් බලලා හරියට ඔයා in detail බලලම කරන්න. ඉතින් මම නම් commercial bank එකේ money market account එක මම ඕපන් කරේ අතරම online ම තමයි ගිහලා ඕපන් කරේ. මගේ සාමාන්‍ය online banking facility එක පාවිච්චි කරලා ඒකේ තියෙනවා වෙනම money market account එකක් ඕපන් කරන්න පුළුවන්. online ම දැම්මට පස්සේ එයාලා online ම මට මේක ඕපන් කරලා දුන්නා. මම bank account එක bank එකට ගියෙත් නැහැ commercial bank account එකේ දෙකේදී නම්. ඉතින් සම්පත් එකේත් ඔයාලා ඉක්මනින් ඕපන් කරගන්න පුළුවන්. compression හැබැයි රේට් එක සහ ඒ වගේමයි රේට් එක අඩුයි වගේමයි ඩිපොසිට් amount එක වාට වැඩි මේ සම්පත් බැංක් එකේ. ඉතින් මේක සම්පත් සහ කමර්ෂල් විතරක් නෙවෙයි අනිකුත් බැංක්ස් වලත් තියෙනවා. ඔයාලට බලලා කැමති එක්කවට ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඉන්ට්‍රෙස්ට් රේට් එක ලැබෙන්නේ කවදාද කියලා ගත්තොත් සාමාන්‍යයෙන් සම්පත් බැංක් එකේ මට 20 වෙනිදා වගේ හම්බ වෙනවා. කමර්ෂල් බැංක් account එකේ පෙන්ඩ් එකේදී වගේ තමයි ලැබෙන්නේ. බැංකුවේ මේ account එක ගැන වැඩියෙන් කියන්නේ නැත්තේ. මෙතන මම පැහැදිලිව කියන්න ඕන ඔයාලට බැංකු මේ account එක හංගනවා කියලා මම කියන්නේ නැහැ. හැබැයි බැංක්ස් දෙකම මේ products උන්ගේ website වල publish කරලා තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් බැංක් එකට ගියාම savings account, fixed deposit, credit card, personal loan වගේ products ගැන වැඩියෙන් අහනවා. money market account ගැන සාමාන්‍ය customer කෙනෙක් අහන්නේ අඩු වෙන. ඒ නිසා මේ product එක ගැන ගොඩක් අයගේ awareness එක නැත්නම් දැනුම අඩුයි. ඉතින් ගොඩක් company කරන කට්ටියම නැත්නම් business world එකේ ඉන්න කට්ටිය නම් මේ account එක හොඳට දන්නවා. මොකද ගොඩක් මේ money market account එක හරහා තමයි sweeping facility එකේම active කරලා money market account හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් මේක personal විතරක් නෙවෙයි company වලටත් පාවිච්චි කරන්න පුළුවන් account එකක්. මේ account එක කාටද වැඩියෙන්ම වටින්නේ? ඔයාලගේ emergency fund එකක් තියෙනවා නම් මාස කිහිපයක් ගෙයක් හදන්න, vehicle එකක් ගන්න ඕ වෙනත් payment එකකට use කරන්න සල්ලි තියෙනවා නම්, එහෙම නැත්නම් share market එකට invest කරන්න හොඳ opportunity එකක් එනකම් cash එක තියාගෙන ඉන්නවා නම්, business එකක temporary excess cash වගාව තියෙනවා නම් money market account එක ඔයාලට අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මොකද ඒ සල්ලි සාමාන්‍ය saving account එකක දැම්මොත් එහෙම අඩු interest එකක් එහෙම නැත්නම් පොලියක් තමයි ගන්න වෙන්නේ. ඒක නිසා ගොඩක් අඩු return එකක් තමයි ගන්න වෙන්නේ. හැබැයි මේක fixed deposit එකකට වඩා හොඳයිද කියලා අපි පොඩ්ඩක් compare කරලා බලමුද?
හැම වෙලාවෙම නැහැ. මොකද ෆික්ස් ඩිපොසිට් එකට බොහෝ වෙලාවට මනි මාකට් account එකකට වඩා වැඩි රේට් එකක් ඔයාලට ගන්න පුළුවන්. හැබැයි FD එකේ ඉෂුව එකක් ලික්විඩිටි එක තමයි. ඒ කියන්නේ ඔයාලට ඕන වෙලාවට සල්ලි ගන්න බෑ. ඉතින් මේක නිසා මේ දෙක කම්පෙයාර් කරනකොට මම අර කලින් කියපු කාරණා වලට මනි මාකට් account එක ගොඩක් හොඳයි. හැබැයි ටැක්ස් එකත් අමතක කරන්න එපා. මේ ඉන්ට්‍රෙස්ට් එක සම්පූර්ණයෙන්ම ඔයාගේ අතට එන්නේ නැහැ. applicable rules අනුව bank interest සඳහා සාමාන්‍යයෙන් 10%ක advance income tax එකක් එහෙම නැත්නම් withholding tax එකක් අඩු කරනවා. ඔයාගේ taxable status එක අනුව final tax treatment එක වෙනස් වෙන්න පුළුවන්. ඔයා බැංකුවට දීලා තියෙනවා නම් statement එකක් මන්ට බදු වලට යටත් වෙන්නේ නැහැ කියලා ඔයාගේ මේ 10% කපන්නේ නැහැ ඉතින්. ඉතින් ඒක නිසා bank එකෙන් 45% කියලා දැක්කම ඒක net return එකක් කියලා නම් හිතන්න එපා. මගේ ෆයිනල් view එක තමයි මම මේ money market account එක long term invest එකක් විදියට බලන්නේ නැහැ. මේක ලොකු කාලයක් සඳහා ඔයාලට ආයෝජන කරන කෙනෙක් විදියට මේක හරියන්නේ නැහැ. අවුරුදු 10 15 20 වගේ වෙල් බිල් කරනවා නම් ඔයා කොටස් වෙනද බල එහෙම නැත්නම් ඔයා business එක දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා long term investment එකක් ගැන බලන්න ඕන ඇවිල්ලා money market account එකේ ඔයාගේ මේකින් කරන රාජකාරිය වෙනස්. මම මේක කියන්නේ සල්ලි වල waiting room එකක් විදියට විතරයි. අපිට ඉක්මනින් අවශ්‍ය වෙන්න පුළුවන් සල්ලි ඒකේ දාන්න පුළුවන්. අපිට saving account එකේ තියන්නේ නිකන් තියාගන්නේ නැතුව අඩු return එකක් ගන්න නැතුව අපිට FD එක lock කරන්නෙත් නැතුව reasonable එහෙම නැත්නම් සාධාරණ අපිට පොලියක් ගන්න පුළුවන් මෙන්න මේ money market account එකක් හරහා. ඉතින් ඔයාගේ saving account එකේ ලක්ෂයක්ද ලක්ෂ 5ද ලක්ෂ 10ක් තියෙනවද? ඔයාගේ bank account එකේ මේ ප්‍රශ්නේ අහලා බලන්න. ඔයාලගේ money market account එක මොකක්ද? rate එක කීයද? minimum balance එක කීයක් ඕනද? withdraw කරන්න restrictions මොනවා හරි තියෙනවද? interest එහෙම නැත්නම් interest credit කරන්නේ කොහොමද? මේ questions ටික අහලා compare කරලා බලන්න. ඔයා මං කියපු bank වල විතරක් බලන්න එපා. හැම bank එකකම compare කරලා හොඳ එක මොකක්ද කියලා බලන්න. ඔයාත් money market account එක use කරනවා නම් comment එකක් දාන්න. මොන bank එකේද දැන් rate එක කීයද? ඔයාගේ experience එක කොහොමද? අනිත් viewers වලටත් මේක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා. මං කරපු දේවල් වල සමහර වෙනස් වීම් තියෙනවා. ඉතින් පාඩ සුප්පතන අපේ වීඩියෝ එකකට කම්බුමු.